ආයුබෝවන් ඔබ දැන් එක්වන්නේ ඔස්ට්‍රේලියාවේ අංක 1 සහ විශ්වාසනීයම සිංහල පුවත් විකාශය Max TV Newsroom සමගින් ප්‍රථමයෙන් සිරස්තල විදෙස් ගමන් බලපත්‍රය අලුත් කරන්නේ මෙහෙමයි. කැන්බරා මහ කොමසාරිස් කාර්යාලයෙන් වීඩියෝවක්. නිවාස අලවිය 40%කින් පහළ ගිය ප්‍රාන්තය. ඉන්ෆෝට්‍රැක් විසින් අනාවරණයක්. ජංගම දුරකථනයෙන් එන සයිරන් ගැන විමසිල්ලෙන්. ඔස් එලර්ට් විසින් අනතුරු හැඟවීම්. පාරිභෝගිකයන්ට වන්දි දෙන්න. පාරිභෝගික කොමිසමෙන් ඔරිජින් එනර්ජි සමාගමට නියෝග. සුපර් ගිනුම් පරීක්ෂා කර බලන්න. ගන්න අමතක වුණු ඩොලර් බිලියන ගණනක් රජයේ ගිනුම්වල. නත්තල් ක්‍රිකට් අසිරියට ඇඩිලේඩ් ඕවල් සූදානම්. බලන්න එන්න. සංවිධායකයන් කියයි. වැඩි විස්තර සඳහා පිවිසෙන්න sataxconsultants.com.au වෙත. සිහින මාලිගාවට පාර කියන තැන. ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හට සිය විදේශ ගමන් බලපත්‍ර අලුත් කිරීම පහසුවෙන් ඉටු කරගත හැකි ආකාරය දැක්වෙන නවතම වීඩියෝවක් නිකුත් වී තිබෙනවා. කැන්බරාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම වීඩියෝව නිකුත් කර තිබෙන අතර එහි මෙම කටයුත්ත සඳහා අවශ්‍ය වන සම්පූර්ණ තොරතුරු අන්තර්ගත වන බවයි පැවසෙන්නේ. කෙසේ වුවද කාර්යාලය වෙත පැමිණීමෙන් සහ තැපැල් මාර්ගයෙන්ද ගමන් බලපත්‍ර අලුත් කර ගැනීම තවදුරටත් සිදු කරගත හැකි බවද මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හට සිය විදේශ ගමන් බලපත්‍ර අලුත් කිරීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා කැන්බරාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සවිස්තරාත්මක වීඩියෝ මඟ පෙන්වීමක් නිකුත් කර තිබෙනවා. මේ සඳහා හමුවීමේ වේලාවක් ඔන්ලයින් ක්‍රමෙන් වෙන් කරවාගෙන මහ කොමසාරිස් කාර්යාලයට පැමිණීමේ හැකියාව තිබෙන බවයි පැවසෙන්නේ. එසේම ඉල්ලුම් කිරීමේ ලිපියක් සහ අදාළ ලිපිලේඛනයන්ද සමග සම්පූර්ණ කළ අයදුම්පත මහ කොමසාරිස් කාර්යාලය වෙත තැපෑලෙන් එවීමේ හැකියාවද තිබෙන බව කාර්යාලය සඳහන් කරනවා. මේ ආකාරයට විදේශ ගමන් බලපත්‍ර අලුත් කිරීමට අයදුම් කිරීම සඳහා අදාළ අවශ්‍යතාවයන් ඒ සඳහා ඉදිරිපත් කළ යුතු ලේඛන ඡායාරූපවල තිබිය යුතු නිවැරදි ප්‍රමිතීන්ම මෙන්ම ඊට අදාළ ගාස්තු සහ ගෙවීම් සිදු කරන ක්‍රමවේදයන් පිළිබඳවද මෙම වීඩියෝයේ ඉතා පැහැදිලි ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. එබැවින් අයදුම්කරුවන් හට තමන්ගේ ගමන් බලපත්‍ර අලුත් කිරීමේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට පෙර මෙම වීඩියෝව හොඳින් නරඹන ලෙසයි මහ කොමසාරිස් කාර්යාලය උපදෙස් ලබා දෙන්නේ. මෙහිදී අයදුම්පත සමග ඉදිරිපත් කළ යුතු ලිපිලේඛන ලෑස්තුව කැන්බරාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවියේ සඳහන් වන බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ක්වීන්ස්ලන්තයේ නිවාස සහ දේපල අලවිය සම්බන්ධ නවතම වාර්තාවක් එළිදැක්වී තිබෙනවා. එහිදී ප්‍රාන්තයේ නිවාසාලවිය 40%කින් පහත වැටී තිබුණද බ්‍රිස්බේන් කලාපයේ නිවාසාලවිය ඉහළ ගොස් තිබෙන බවයි අදාළ වාර්තාව පෙන්වා දෙන්නේ. සමස්තයක් ලෙසින් ක්වීන්ස්ලන්තයේ දේපල වෙළඳපොළ තුළ මෑතකාලීනව දක්නට ලැබුණු අධික මිල ඉහළ යෑම මේ වන විට ස්ථාවර මට්ටමට පත්වමින් තිබෙන බවද අදාළ වාර්තාව සැකසූ පර්යේෂකයන් පවසනවා. ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ දේපල වෙළඳපොලේ නිවාසාලවිය 40%කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී ඇති බව නවතම දත්ත මගින් හෙළිවනවා. කෙසේ වෙතත් ප්‍රාන්තයේ දේපල සඳහා පවතින ඉල්ලුම සහ මුලින්ම නැතිවී ගොස් නොමැති අතර එය දැරිය හැකි මිල ගණන් සහිත කලාප වෙත විස්ථාපනය වීම පමණක් සිදුව ඇති බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ. දේපල තාක්ෂණ ආයතනයක් වන ඉන්ෆෝට්‍රැක් විසින් පසුගිය අප්‍රේල් 1 වෙනිදා සිට ජූනි 30 දක්වා කාලය තුළ සිදු වූ විකුණුම් විශ්ලේෂණය කරමින් නිකුත් කරන ලද නවතම දේපල වෙළඳපොළ වාර්තාව මගින් මෙම දත්ත හෙළිදරව් කොට තිබෙනවා. එම වාර්තාවට අනුව පෙර කාර්තුවට සාපේක්ෂව මෙම කාර්තුවේදී නිවාස අලවිය 38.9කින් පහළ බැස තිබෙන අතර නිවාස ඒකක අලවිය 37.8කින් පහළ බැස තිබෙන බවයි පෙනී යන්නේ. ප්‍රාන්තය පුරා නිවාස අලවිය මෙලෙස කැපී පෙනෙන ලෙස පහත වැටී තිබුණද බ්‍රිස්බේන් නගරයට ආසන්න කලාපවල සහ ටවුන්ස්විල්හි සීග්‍රේන් සංවර්ධනය වන කලාපවල නිවාස ගනුදෙනු ඉහළ ගොස් තිබෙන බවද පර්යේෂකයන් ප්‍රකාශ කරනවා. ඒ අඩුව මෙම සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කරන්නේ වෙළඳපොලේ මූලික ඉල්ලුම පහත වැටීමක් නොව ගැනුම්කරුවන්ගේ හැසිරීම් රටාව වෙනස්වීමක් බවයි ඉන්ෆෝට්‍රැක් ප්‍රකාශ කරන්නේ. මෙම කාර්තුවේදී නිවාස අලවියෙන් මෝටන් බේ සහ ඉප්ස්විච් යන ප්‍රදේශ ප්‍රමුඛස්ථානය ගෙන තිබෙන අතර ටවුන්ස්විල්හි සංවර්ධනය වෙමින් පවතින බර්ඩර්ඩෙල් ප්‍රදේශයේ නිවාස අලවිය 10.5% දක්වාද වර්ධනය වී තිබෙනවා.
එහි බොහෝ නිවාස අලෙවී ඇත්තේ ඩොලර් ලක්ෂ 7ත් ලක්ෂ 8ත් අතර මිල පරාසයක වන අතර එමගින් සැලසුම් සහගතව නව නිවාස ව්‍යාපෘති හරහා ජනතාවට දැරිය හැකි මිලකට නිවාස ලබා දීම සාර්ථක උපක්‍රමයක් බව පෙනියන බවයි පර්යේෂකයන් පවසන්නේ. සමස්තයක් ලෙසින් ගත් විට ක්වීන්ස්ලන්තයේ දේපළ වෙළඳපොළ බෑතකාලීනව වාර්තා වූ අධික මිල ඉහළ යාමෙන් පසු මේ වන විට යම් ස්ථාවර මට්ටමකට පත්වමින් පවතින බවද ඔවුන් පෙන්වා දෙනවා. ඔස් එලර්ට් සේවාවේ නවතම පරීක්ෂණ කටයුත්තක් තවත් සති දෙකක කාලයකින් පැවැත්වෙන බව ෆෙඩරල් රජය ප්‍රකාශ කරනවා. මෙම හදිසි අනතුරු හැඟවුම් පද්ධතිය නියමිත පරිදි ක්‍රියාත්මක වන බවට තහවුරු කර ගැනීම සඳහා මෙම පරීක්ෂණය සිදු කරන බවයි බලධාරීන් පවසන්නේ. මෙහිදී තම ජංගම දුරකථන කම්පනය වීම සහ සයිරන් නාද නිකුත්වීම සිදු වුවත් ඒ පිළිබඳව කලබල නොවිය යුතු බවද ඔවුන් අවධාරණය කරනවා. ඔස්ට්‍රේලියාවේ අලුතින්ම හඳුන්වා දෙන ජාතික හදිසි අනතුරු හැඟවීමේ පද්ධතිය වන ඔස්ලටි මූලික පරීක්ෂණ අනතුරු හැඟවීමක් ලබන ජූලි 27 වෙනි සඳුදා දින ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පස්වරු දෙකට ඔස්ට්‍රේලියාව පුරා එකවර සිදු කිරීමට නියමිත බව සඳහන් වනවා. සෙලියුල විකාශන තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන මෙම පද්ධතිය එළඹෙන ඔක්තෝබර් මාසයේදී නිල වශයෙන් දියත් කිරීමට නියමිත අතර එය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන තහවුරු කර ගැනීම සඳහායි මෙම පූර්ව පරීක්ෂණ මාලාව පවත්වනු ලබන්නේ. මෙම ජාතික මට්ටමින් සිදුවන පරීක්ෂණ කටයුත්තේදී රට තුළ පවතින ඔස් එලර්ට් පද්ධතිය හා ගැලපෙන සියලුම ජංගම දුරකථන වෙත එකවර හදිසි අනතුරු හැඟවීමේ පණිවිඩයක් යොමු කරනු ඇතැයි බලධාරීන් ප්‍රකාශ කරනවා. එහිදී අදාළ ජංගම දුරකථන කම්පනය වීම තත්පර 10ක පමණ කාලයක් සයිරන් නාදයක් නිකුත්වීම සහ තිරය මත ඔස් එලර්ට් පරීක්ෂණ පණිවිඩයක් බව දර්ශනය වීම සිදුවන බවයි බලධාරීන් පවසන්නේ. මෙම ඔස් එලර්ට් හදිසි පණිවිඩ ලැබෙන විට දුරකථනවල සයිලන්ට් හෝ ඩු නොට් ඩිස්ටර්බ් සැකසුම්ද අභිබවා කම්පනය වීමට සහ සයිරන් නාද නිකුත් කිරීමට එම දුරකථන සමස්තවන බව බලධාරීන් සඳහන් කරනවා. ප්‍රාන්ත මට්ටමේ මෙන්ම ජාතික මට්ටමේ හදිසි අවස්ථාවන් වලදී ජනතාව දැනුවත් කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිතා කරමින් හදිසි පණිවිඩ විශ්වාසනීය ලෙස ලබා දීම සඳහා මෙම ඔස් එලර්ට් පද්ධතිය ස්ථාපනය කරන බවයි රජය ප්‍රකාශ කරන්නේ. ඔස්ට්‍රේලියාවේ බලශක්ති සැපයුම් සමාගමක් විසින් පාරිභෝගිකයන් මුලා කළ සිදුවීමක් සම්බන්ධයෙන් පාරිභෝගික සුරකුම් කොමිසම විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම සමාගම විසින් මුදල් ඉතුරු කරගත හැකි බවට පැවසෙන විදුලි සැලසුමක් වංචනික ලෙස හඳුන්වා දී පාරිභෝගිකයන් නොමග වූ බවටයි චෝදනා එල්ල වී තිබෙන්නේ. ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම බලශක්ති සැපයුම්කරුවෙකු වන ඔරිජින් එනර්ජි සමාගම විසින් සිය පාරිභෝගිකයන් මුලා කරමින් මූලික පැකේජවලට වඩා වැඩි පිරිවැයක් සහිත පැකේජ තෝරා ගැනීමට පොළඹවා ඇති බවට පාරිභෝගික සුරකුම් කොමිසම චෝදනා කර සිටිනවා. එම සමාගම විසින් හඳුන්වා දුන් ඔන්ගෝයින් සේව නැමැති විදුලි සැපයුම හරහා පාරිභෝගිකයන්ට ලැබෙන ඉතිරිය පිළිබඳව අසත්‍ය ප්‍රචාරයන් සිදු කර ඇති බවට චොයිස් නැමැති පාරිභෝගික සුරකුම් සංවිධානය විසින් මතු කරන ලද කරුණු පදනම් කර ගනිමින් කොමිසම මෙම පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කෙසේ නමුත් ඔන්ගෝයින් සේව සැලසුම ලබාගත් ඇතැම් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ සාමාන්‍ය මූලික සැලසුමට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදු වූ තිබූ බවයි අනාවරණය වී ඇත්තේ. තමන් ඔස්ට්‍රේලියානු පාරිභෝගික නීතිය උල්ලංඝනය කළ බව මෙම සමාගම නිල වශයෙන් පිළි නොගත්තද පාරිභෝගිකයන්ට සිදු වූ අසාධාරණය වෙනුවෙන් එක් අයෙකුට ඩොලර් 60 බැගින් වැටෙන මුදල් ප්‍රතිපූර්ණයක් සිදු කිරීමට ඔවුන් එකඟ වී තිබෙනවා. ඒ අනුව කොමිසමේ විමර්ශනවලින් අනතුරුව පාරිභෝගිකයන් 4500කට අධික පිරිසකට ඩොලර් 2,70,000කට වැඩි මුදලක් නැවත ගෙවීමට ඔරිජින් එනර්ජි සමාගම එකඟ වී තිබෙන බවයි පැවසෙන්නේ. මේ පිළිබඳව අදහස් දක්වමින් පාරිභෝගික කොමසාරිස්වරිය ප්‍රකාශ කර සිටියේ බලශක්ති සැපයුම් ඉතා සංකීර්ණ බැවින් පාරිභෝගිකයන්ට සමාගමින් ලැබෙන සැබෑ ඉතිරිය තක්සේරු කිරීම පහසු බවයි. එබැවින් මෙම සමාගම් විසින් පාරිභෝගිකයන්ට නිවැරදි තොරතුරු සැපිය යුතු බවත් සැලසුම් වලින් ඉතිරියක් ලැබෙන්නේ නම් එය සැබවින්ම පාරිභෝගිකයාට හිමි විය යුතු බවත් ඇය අවධාරණය කරනවා. මේ අතර ඔරිජින් එනර්ජි සමාගම සිය ඔන්ගෝයින් සේව සැලසුම අත්හිටුවීමටද තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය විසින් විවිධ දීමනා ලෙස ලබා දෙන අරමුදල් විශාල වශයෙන් ඉතිරිව පවතින බව ප්‍රමුඛතම පර්යේෂණ ආයතනයක් වන කැන්ස්ටා මගින් සිදු කළ නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. මෙම දීමනා හිමි පුද්ගලයන් විසින් අදාළ මුදල් ලබා නොගැනීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. තමන්ට හිමිකම් තිබෙන රාජ්‍ය සහ ෆෙඩරල් සහන පිළිබඳව බොහෝ ඔස්ට්‍රේලියානුවන් අතර දැනුවත් භාවයක් නොමැති බවද ඔවුන් පෙන්වා දෙනවා. ඔස්ට්‍රේලියානු රජය විසින් ලබා දෙන ඩොලර් බිලියන ගණනක වටිනාකමකින් යුතු විවිධ දීමනා සහන සහ අමතක වී ගිය අරමුදල් විශාල ප්‍රමාණයක් කිසිවෙකු විසින් ලබා නොගෙන තවමත් ඉතිරිව පවතින බව මූල්‍ය විශේෂඥයන් පවසනවා.
කැන්ස්ටර් ආයතනය ප්‍රකාශ කරන්නේ තමන්ට හිමිකම් තිබෙන විවිධ රාජ්‍ය සහ ෆෙඩරල් සහන පිළිබඳව බොහෝ ඔස්ට්‍රේලියානුවන් අතර දැනුවත් භාවයක් නොමැති බවයි. නොමිලේ ලබාගත හැකිව තිබූ සෞඛ්‍ය සේවා ක්‍රීඩා සඳහා ලැබෙන වවුචර සහ බලශක්ති සහන මෙම මගහැරුණු අරමුදල් අතර පවතින බවයි කැන්ස්ටර් පෙන්වා දෙන්නේ. විශේෂයෙන්ම සෞඛ්‍ය ශේත්‍රය තුළ මෙලෙස මගහැරී යන සහන රැසක් පවතින බවද විශේෂඥයන් පවසනවා. උදාහරණයක් ලෙසට මානසික සෞඛ්‍ය වෙනුවෙන් පවතින මෙඩිකෙයාර් සැලසුමක් කරහා වසරකට මනෝ උපදේශන සැසි 10ක් සහ කණ්ඩායම් සැසි 10ක් සඳහා මෙඩිකෙයාර් සහන ලබාගත හැකි බව බොහෝ දෙනෙකු නොදන්නා බව පර්යේෂකයන් ප්‍රකාශ කරනවා. එමෙන්ම මෙඩිකෙයාර් සේෆ්ටි නෙට් ක්‍රමවේදය මගින්ද ඔස්ට්‍රේලියානුවන්ට ඉහළ මූල්‍ය සහන පිරිනැමෙන බව කැන්ස්ටර් සිහිපත් කරනවා. පවුල් සඳහා ලබා දෙන සහන යටතේ ක්වීන්ස්ලන්තය, දකුණු ඔස්ට්‍රේලියාව, බටහිර ඔස්ට්‍රේලියාව, උතුරු කලාපය සහ වික්ටෝරියා යන ප්‍රාන්තවල පාසල් යන වයසේ සියලුම දරුවන්ට ක්‍රීඩා පිහිනුම් සහ සංගීත පන්ති සඳහා රජයේ වවුචර පිරිනමනු ලබනවා. මේ අතර ඔස්ට්‍රේලියානුවන්ට අමතක වී ගිය ඩොලර් බිලියන 2.7කට ආසන්න මුදලක්ද මනි ස්මාර්ට් වෙබ් හරවිය හරහා ලබා ගැනීමට ඉතිරිව තිබෙන බව කැන්ස්ටර් පවසනවා. මාරු නොකළ චෙක්පත්, ලාභාංශ, භාරයන් ලෙස පවතින ගිණුම් සහ අමතක වූ නිවාස කුලී අතිකාරම් මේ අතර තිබෙන බවයි පැවසෙන්නේ. එසේම මයිගව් යෙදුම හෝ බදු කාර්යාල ద్వාරය හරහා තමන්ටම අමතක වූ සුපර් ගිණුම්ද පරීක්ෂා කර බලන මෙන් කැන්ස්ටර් සියලුම ඔස්ට්‍රේලියානුවන්ට සිහිපත් කරනවා. මෙවර නත්තල් සමය සඳහා ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයට උත්සව අසිරිය ගෙනීමෙන් සුවිශේෂී නත්තල් ක්‍රිකට් තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. සිඩ්නි තන්ඩර් සහ ඇඩිලේඩ් ස්ට්‍රයිකර් කණ්ඩායම මෙම තරග දෙක සඳහා සහභාගී වන අතර ඒ සඳහා ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙස සියලුම ක්‍රීඩාලෝලීන්ට තරග සංවිධායකයින් ආරාධනා කර සිටිනවා. සුවිශේෂී ක්‍රිකට් තරග දෙකක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ සිඩ්නි තන්ඩර් කණ්ඩායම අතර තරගය ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් අත්කාරකත්වය සහිතව උත්සවත් ශ්‍රීයෙන් යුතුව එළඹෙන දෙසැම්බර් 23 වෙනිදා පැවැත්වීමට නියමිත බවයි පැවසෙන්නේ. මෙම නත්තල් ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය නිමා වී දින කිහිපයකට පසු වීමද විශේෂත්වයක් වනවා. මෙම නත්තල් ක්‍රිකට් තරග නැරඹීම සඳහා ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණය වෙත පැමිණෙන ක්‍රීඩාලෝලීන්ට උත්සවශ්‍රීයෙන් යුතුව සැමරුම් වලට සැරසී පැමිණෙන ලෙසටද සංවිධායකයන් දැනුම් දෙනවා. මීට අමතරව ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ මෙල්බර්න් ස්ටාර්ස් පිළ අතර පැවැත්වෙන ක්‍රිකට් තරගය සඳහාද ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සත්කාරකත්වය සැපීමට නියමිතයි. එසේම මෙම තරගයන් වඩාත් වර්ණවත් කිරීම සඳහා එක්වන ප්‍රධාන පෙළේ සංගීත කණ්ඩායම කවුරුන්ද යන්න පිළිබඳව ඉදිරි සති කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නිමිති බවයි සංවිධායකයන් පවසන්නේ. ඒ සමගින් මැක්ස් TV රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වනවා. නිරතුරුවම අලුත්වන පුවත් සමගින් යාවත් කාලීන වන්න රැඳෙන්න මැක්ස් TV, මැක්ස් රේඩියෝ සමාජ මාධ්‍ය සමගින් සුබ රාත්‍රියක්.